ඔබ දන්නවාද මේ වන විට පවතින යුද්ධය ඉරාන ඊශ්‍රායිල සහ ඇමරිකාව ප්‍රමුඛ මේ යුද්ධය අවසන් කිරීමට ඉරානය විසින් ප්‍රධාන කොන්දේසි තුනක් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ ප්‍රධාන කොන්දේසි තුන ඉරානය විසින් ඉදිරිපත් කරපු. එක තමයි ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම සහ අයිතින් ජාත්‍යන්තර මට්ටමින් තහවුරු කිරීම තමයි මේගොල්ලොන්ගේ පළවෙනි කොන්දේසිය වෙන්නේ. ඒ වගේම තමයි දෙවෙනි කොන්දේසිය ඇමරිකා ඊශ්‍රායිල ඒකාබද්ධ ප්‍රහාර හේතුවෙන් සිදු වූ විනාශයට විශාල වන්දි මුදලක් ගෙවීම. මේගොල්ලෝ බලාපොරොත්තු වුණා ලොකු වන්දි මුදලක් මේ සිදු වූ විනාශයට. ඒ වගේම තමයි තුන්වෙනි එක අනාගතේ ඉදිරියේදී මෙවැනි ඉරණමක් හෝ ඒ කියන්නේ මේගොල්ලොන්ට මේ වගේ ආක්‍රමණ එහෙම නැත්නම් ප්‍රහාර යලි සිදු නොවන බවට ජාත්‍යන්තර මට්ටමේ සහතිකයක් ලබා දීම. ඒ කියන්නේ ඊශ්‍රායලය සහ ඇමරිකාව ප්‍රමුඛ මේ බටහිර රටවල් මේගොල්ලොන්ට ජාත්‍යන්තර මට්ටමින් සහතිකයක් දෙන්න ඕන මෙවැනි යුද්ධයක් හෝ ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ කියලා. ඉතින් ඉරානයේ ජනාධිපතිවරයා තමයි පෙන්වා දෙන්නේ සාමය සඳහා මෙම කරුණු වෙත අවධානය යොමු කළ යුතු බව. සාමය සඳහා මෙම කරුණු වෙත අවධානය යොමු කර යුතු බව ඉරාන ජනාධිපතිවරයා මේ වන විට ප්‍රකාශ කර තියෙනවා. ඉතින් අපි බලමු ඉදිරියේදී මේ ඉරාන ඊශ්‍රායල් ඇමරිකා ඒකාබද්ධ යුද්ධයට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා.